දීර්ඝකාලීනව කතා කරපු මාතෘකාව එක්ක අපි S8 කතා කරේ නෑ මේන්ම මේක ගොඩක් PDRN ඉන්ජෙක්ෂන් වගේ ගොඩක් අය මගෙන් ඇවිල්ලා අහන නිසා මේක ගැන කියන්නම්. හොඳට මතක තියාගන්න ඔයාගේ S8 කළු වුණ පමණින්ම PDRN ඉන්ජෙක්ෂන් එකක් කරන්න එපා. පළවෙනිම දේ ඔයා තේරුම් ගන්න ඕන ඔයාට මේ S8 කළු වීම නැත්තම් under eye puffiness කියන එක හැම එල්ලා වැටෙන එක ඇයි වෙන්නේ? සමහර අයට මේක ජෙනෙටික් එහෙම නැත්තම් ඔයාගේ ටයර්ඩ්නස් එක නිසා ජීවිතේ ගෙවන ටයර්ඩ් ජීවිතෙත් එක්ක සහ S2 ගොඩක් මහන්සි කරනවා. රැට ෆෝන් එකේ ඉන්නවා නැත්නම් ඔයා විසිබල් ලයිට් එකේ කම්පියුටර්ස් වල ලැප්ටොප්ස් වල තමයි මේන්ම ඔයා වැඩ කරගන්නේ. ඒ හින්දා ටයර්ඩ්නස් එකත් එක්ක පෆිනස් එක එන්න පුළුවන්. ඒ හින්දා මතක තියාගන්න මම මේ කියන කාරණාව ඔයාට ඇයි ඒක එන්නේ කියන කාරණාව ඉස්සල්ලාම බලලා ඒක ඉස්සල්ලාම get rid of වෙන්න එක එකෙන් අයින් වෙන්න ඊට පස්සේ ඔයාට ඕන ක්‍රීම් වර්ග එහෙම නැත්නම් ට්‍රීට්මන්ට් වලට කොස්මෙටික් ක්ලිනික් එක channel up කරගන්න. එතකොට ඔයාලට පුළුවන් ඒකට හරියම විසඳුම හොයාගන්න. ඉතින් මේකට වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක් නෙමෙයි. මේක සරලම දේ තේරුම් ගන්න. ඔයාට ඇයි මේක වෙන්නේ කියන කාරණාව ඉස්සෙල්ලා අයින් කරගන්න.